ආයුබෝවන් යාළුවනේ, කොහොමද ඉතින් ඔයාලට? අද මං ඔයාලට කියලා දෙන්න හදන්නේ ගස් ලබු කරියක් රසට හදන විදිහ. දැන් ඉතින් අපිට ඕන කරන ගස් ලබු ගෙඩිය කඩා ගන්නවා. මේ තියෙන්නේ යාළුවනේ අපි කඩාගත්ත ගස් ලබු ගෙඩිය. දැන් ඉතින් මේකේ පොතු ටික ඉවත් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ විදිහට පොතු ටික හොඳට ඉවත් කරගන්න ඕන. පොතු ටික ඉවත් කරගත්තට පස්සේ මේ වගේ කුඩා කෑලි වලට කපා ගන්නවා. මේ වගේ පොඩියට කපා ගත්තාම කුළු බඩු හොඳට උරාගෙන ගස් ලබු කරියේ රසය වැඩි වෙනවා. මෙතන තියෙනවා කරියට ඕන කරන ලූණු ගෙඩියක්, සුදු ලූණු ගෙඩියක්, අමු මිරිස් කරලක් කපාගෙන ඒ වගේම කරමිංච රම්පත් අරගෙන තියෙනවා. දැන් ඉතින් හට්ටියක් ලිපෙන් තියාගෙන පොල් තෙල් ටිකක් දාගත්තා. 3-5 කුඩු වගේම මිරිස් කුඩුත් තෙලට දාගන්නවා. ඒ ටික රන්වන් පාට වීගෙන එනකොටම හොඳට සෝදගත්ත ගස් ලබු වගේම වතුර අඩු කෝප්ප එකහමාරකුත් එකතු කරගත්තා. අපි නම් ගස් ලබු ගෙඩියෙන් භාගයක් තමයි කරියට යොදාගත්තේ. ඒකට තමයි වතුර අඩු කෝප්ප එකහමාරක් පාවිච්චි කරේ. ඔයාලා ගෙඩියක් හදාගන්නව නම් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරලා ගස් ලබු ටික හොඳට තම්බ ගන්න. දැන් නම් අපේ ගස් ලබු ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ගස් ලබු කරියක් උනත් කුළු බඩු හොඳට දාලා හදාගත්තාම මස් කරියක් වගේම රසට හදාගන්න පුළුවන්. දැන් ඉතින් තැම්බිලා තියෙන අපේ ගස් ලබු ටිකට පොල් කිරි ටික එකතු කරගත්තා. පොල් කිරි ටික එකතු කරලා මේක හැඳි ගා ගන්නවා. දැන් ඉතින් අපි කපලා තියාගත්ත සුදු ලූණු, අමු මිරිස්, කරමිංචා, රම්පේ ඒ ටික එකතු කරගන්නවා. ඒ වගේම ගම්මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. දැන් ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න පුළුවන්. කලින් අපි තෙලට දාගත්තේ මිරිස් කුඩු 3-5 ටිකයිනේ. දැන් ඉතින් රසය බලලා අපිට අවශ්‍ය ප්‍රමාණයට 3-5 මිරිස් කුඩු වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. ඔන්න යාළුවනේ අපේ ගස් ලබු කරිය නම් හදලා ඉවරයි. පේනවනේ ඉතින් චිකන් කරියක් වගේම හරිම රස පාටයි. ඒ වගේම හරිම රසයි. ගෙදර වත්තෙන්ම හොයාගත්ත ගස් ලබු ගෙඩියක් හදාගත්තාම ඇඟටත් හරිම ගුණයි. ඉතින් ඔයාලත් මේ වගේ ගස් ලබු කරියක් හදලා රස බලන්න. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.